හලෝ පුංචි යාළුවනේ. ඔන්න ඉතින් මටත් හිතුණා මගේ දවසක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. දැන් ඉතින් මම එක්සෑම් එකකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ ඇස්සේ මගේ පෝස්ට් අඩියත් මාත් එක්ක ඉන්නවා. මහන්සි නිසා ඉතින් මට තේ එකක් බොන්නත් හිතුණා. මේ ඉතින් මං ආසම බිස්කට් වර්ගයක්. ඔයාලත් ආසද චොක්ලට් බිස්කට් වලට? ඉතින් මගේ යාළුවනේ බලන්නකො මම මෙච්චර මැරීගෙන පාඩම් කරද්දි මෙන්න මූ මගේ රොඩේකට අන්විලි. ඔය ලාවට තමයි ඉතින් මට මූට දෙන්න හිතෙන්නේ. බලන්නකො ඉන්නේ කැත විතරක් නේ. කොච්චර කරත් මම නැගිටින්නේ නේ. මාර රින්දක් හැබැයි මේක. දැන් ඉතින් මම ওই ක්ලාස් යන තමයි ලෑස්ති වෙන්නේ නාලා එහෙම. බලන්න හෙන ෆ්‍රෙෂ් එකේ යන්න ඕනේ ක්ලාස් යනකොට. ඉතින් මට චීස් කෑල්ලකුත් හම්බුණා. ඒක මාර රසයි හැබැයි. චීස් රසයි තමයි. දැන් ඉතින් මම ඇඳුම් සිලෙක්ට් කරන වෙලාව බලන්නකෝ. ආප්ප කන්න යන්නේ. ඔයත් අසද ආප්ප කන්න. මේකේ තිබුණේ මොනවද දන්නවද? ආප්පත් එක්ක සම්බෝල් තිබුණා. පොල් සම්බෝල්. ඒක රසයි. කොහමද සම්බෝලේ පාට? ඒක හැබැයි මරුවට ඇවිල්ලා. දැන් ඉතින් මම ක්ලාස් යන්න යනවා ලෑස්ති වෙන්න. ඔන්න ඕක ගාලා තමයි මම සුදු වෙලා ඉන්නේ. බලපන්කො කොහමද කියලා. දැන් ඉතින් මම ක්ලාස් යන්න ලෑස්ති වෙලා ඔන්න ඔය ඇඳුම තමයි මම ඇඳගත්තේ. හැබැයි මට පස්සේ හිතුණා අද ටිකක් ගොඩාක් ප්‍රශ්න දවසක් නිසා මේ ඇඳුම සෙට් මදි වගේ. ඒ නිසා ටිකක් සැහැල්ලු ඇඳුමක් අඳින්න හිතලා මම ඇඳුම මාරු කරා. ඔක ඉතින් මම ආසම හෙයා ක්ලිප් එකක්. දැන් ඉතින් ඔය ක්ලාස් යන ගමන් තමයි ඉන්නේ. දැන් අපේ අම්මේ පිටිපස්සෙන් ෆෝන් එක අල්ලන් වීඩියෝ කරන් ඉනවා. ඔන්න ඉතින් බස් වලට එකට වෙලා දැන් බස් එක්කුත් එනකන් ඉඳලා දැන් ඔය ටවුන් එක මැද්දෙන් යනවා මගේ මෝඩ යාළුවාට පර්ෆියුම් එකක් ගන්න. මෙන්න මේක තමයි මූ තෝරගෙන අවිලා තියෙන පර්ෆියුම් එක. අවුලක් නෑ ඉතින් මේක සුවඳයි හැබැයි. ඔය තියෙන මගේ ක්ලාස් එක බලන්නකො සුන්දර පරිසරයත් එක්ක තියෙන මගේ ක්ලාස් රූම් එක. දැන් ඉතින් එක්සෑම් ලියන්න නේ ලියන්න දීපන්. වීඩියෝ කර කර ඉන්න බෑනේ ඒකත්. ඔන්න ඉතින් ඔය ටයිම් එකට තමයි ක්ලාස් ඉවරුනේ. දැන් මේ බස් එකක් යනකන් ඉන්නවා පාරට වෙලා. හැබැයි ඉතින් බස් එක පරක්කුයිද මන්ද? ඔය ඉතින් දැන් මම ක්ලාස් ඉවර වෙලා බස් එකේ ගෙදර එනකම. මේ තියෙන ඉතින් අපේ ගමේ වෙල. ඔන්න ඉතින් පන්සලත් පේනවා. හලෝ යාළුවනේ ඔන්න ඉතින් ඉවරයි. ඔය විදිහට තමයි අද දවස නිමා වුනේ. බයි. ආයෙත් හම්බෙමු.